දැන් මම පැහැදිලි කරන්න සූදානම් වන්නේ අපේ SQL වල තියෙන තවත් ෆන්ක්ෂන් එකක්. ඒක අපි නම් කරන්නේ max කියලා. එතකොට ඒක සාමාන්‍යයෙන් maximum කියලා අපි කියන්නේ. ඒතර මේ maximum කියන ශ්‍රිතය තමයි සාකච්ඡා කරන්නේ. ඒතර මේ ශ්‍රිතය කුමක්ද භාවිත කරන්න හේතුව? මේකේ අරමුණ මොකක්ද? එහෙනම් මුලින්ම මම පැහැදිලි කළොත් මෙහි අරමුණ මේකේ අරමුණ තමයි අපට වගුවක කිසියම් ගුණාංගයක් තුළ ඇති සංඛ්‍යාවන් අතරින් විශාලතමාගය ලබා ගැනීම සඳහා. කියන්නේ කිසියම් තීරුවක් තුළ තියෙන සංඛ්‍යා වලින් විශාල මාර්ගය අපිට ගන්න ඕන නම් ඒ සඳහා අපි මේ max කියන ශ්‍රිතය භාවිත කරනවා. ඒක තමයි මේ ශ්‍රිතයේ අරමුණ. දැන් උදාහරණයක් ඇටියට බලන්න මෙන්න මේ තීරුව දිහා. මේ තීරුවේ තියෙනවා 80 95 ආදි වශයෙන් සංඛ්‍යා ගණනාවක් මේ තීරුව තුළ තියෙනවා. ඒතර දෙහිතන මේ වගේ දත්ත කපඩක් කරපු වගුවක කිසියම් තීරුවක පවතින ලොකු මාර්ගය අපිට ගන්න ඕන නම් අනේ ලොකු මාර්ගය ගන්න තමයි අපි මේ max කියන ශ්‍රිතය භාවිත කරන්නේ. ඒක තමයි මේ ශ්‍රිතයේ අරමුණ. අපි දැන් බලමු කොහොමද මේ ශ්‍රිතය භාවිත කරන්නේ. මොකද මේ ශ්‍රිතය භාවිත කරන ආකාරයක් තියෙනවා. අපි දන්නවා ඒක කාරක රීතිය කියලා කියනවා. ඒතර මේ ශ්‍රිතය භාවිත කරන ආකාරය මෙන්න මෙහෙමයි. අපි ශ්‍රිතය භාවිත කරන්නේ select කියලා සමීකරණ ලියන්න max. ඉන්පසු වරහන තුල උපරිමාගේ සොයා ගැනීමට භාවිත කරන සංඛ්‍යා තියෙන තීරුවේ නම දෙන්න. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් මේ වගුවත් එක්ක සැසඳීමක් මා කළොත් මේකේ select command එකට පස්සේ අපි max කියලා student marks කියන එක තමයි මෙතෙන්ට දෙන්න ඕනේ. තීරුවේ නම හැටියට. ඊට පස්සේ from command එකට පස්සේ වගුවේ නම දෙන්න ඕනේ. මොකද්ද වගුවේ නම? මගේ මේ උදාහරණය අනුව වගුවේ නම වෙන්නේ student. මේ විදිහට කේතේ දුන්නම සියලුම දත්ත වලින් ලොකුම ඉලක්කම වැඩිම එහෙම විශාලම ඉලක්කම කුමක්ද කියලා හොයලා ඒ ඉලක්කම දර්ශනය කිරීම කරනවා. ඒ වගේම අපට ඕනනම් පුළුවන් කොන්දේසියක් සහිත වුණත් විශාල මාගේ ගන්න. ඒ කියන්නේ ICT විෂයට වැඩිම ලකුණු ගත්ත ශිෂ්‍යයාගේ ලකුණු කීයද? අනේ ඒ ආකාරයට කොන්දේසියක් සහිත වුණත් මේ max කියන ශ්‍රිතය භාවිත කරන්න පුළුවන්. ඒ තමයි භාවිත කරන ආකාරය. එවනම් අපි බලමු උදාහරණ කිහිපයක් ආස්තෙන් මේ max කියන සමීකරණය ගැන අවබෝධ කරගන්න. අපි හිතමු මේ වගුවේ අපට අවශ්‍ය වෙනවා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාගේ ලකුණු ප්‍රමාණය කොච්චරද කියලා බලා ගන්න. එහෙම අවශ්‍ය නම් අපි කේතය ලියන්න ඕනේ මෙන්න මේ විදිහට. select කියලා මුලින්ම ලියන්න. select කියලා කේතය ලියලා ඊට පස්සේ max කියන ශ්‍රිතය භාවිත කරන්න විශාල මාර්ගයේ සොයන්න ඕනේ කුමන ගුණාංගය තුල තියෙන දත්තද? එහෙම නැත්නම් කුමන කොලම් එක තියෙන දත්තද? මගේ උදාහරණය අනුව student marks. ඒ නිසා මෙතන අපි student marks කියලා ලියනවා. ඉන්පසු වරහන් වහන්න. select max student marks. ඊට පස්සේ අපි ලියනවා from කියලා අපේ වගුවේ නම. මේ උදාහරණය අනුව වගුවේ නම වෙන්නේ student. ඒ නිසා අපි student කියලා ලියනවා. මෙසේ ලියන මේ කේතේ ක්‍රියාත්මක කළාම මේ වගුවට අනුව ප්‍රතිදානය හැටියට අපිට ලැබෙන්න ඕනේ 98 කියන අගය ප්‍රතිදානය ලෙස ලැබෙන්න ඕනේ. ඒතර ඒ වගේම අපි හිතමු අපට ඕනේ කියලා ICT විෂයට පමණක් පෙනී සිටි සිසුන්ගෙන් වැඩිම ලකුණ කීයද කියලා හොයන්න. එවන අපිට පුළුවන් කොන්දේසියක් භාවිත කරන්න. කොහොමද කොන්දේසිය සහිතව කේතය භාවිත කරන්නේ? එහිදී අපිට මෙන්න මේ ආකාරයට කේතය භාවිත කරන්න පුළුවන්. අපි ලියනවා select කියලා. select කියලා ලියලා ඊට පස්සේ select කියලා ලියන්න. select කියලා ලියලා ඊට පස්සේ අපි ලියනවා සමීකරණය max. max කියලා ලියලා අපේ තීරුවේ නම ලියනවා. තීරුවේ නම වෙන්නේ student marks. යනවා අපි student marks කියලා ලියනවා. student marks කියලා ලියලා ඊට පස්සේ වගුව කියන්න. මොකද්ද වගුව? වගුව student. යනවා from කියලා වගුවේ නම ලියන්න. හරි. from student. මෙසේ වගුවේ නම ලියලා ඊට පස්සේ කොන්දේසියක් දෙන්න. දැන් මට අවශ්‍ය ICT විෂයට පමණක් පෙනී සිටි ශිෂ්‍යයන්ගේ. ඒතර යනවා ඔබ දන්නවා කොන්දේසි ලබා දෙද්දී අපි භාවිත කරන්නේ where කියන SQL කේතය. යනවා where කියලා. දැන් මම මේක පහළ ලියනවා. නමුත් ඔබට තනි පෙළයක ලියන්න පුළුවන්. where ඊට පස්සේ ST subject. මොකද ST subject කියන එක තුල තමයි ICT කියන විෂය තියෙන්නේ. ඒ නිසා අපි මෙතන ලියන්න ඕනේ ST subject.
ඊට පස්සේ සමානයි උද්දෘත පාඩ තුළ ICT කියලා ලියන්න. මෙතනදී පිළිතුර හැටියට අපිට ලැබෙන්නේ ICT විෂය කරපො. අපි බැලුවොත් මෙතන ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාගෙන් වැඩිම ලකුණු වෙන 68 කෙනාගේ තමයි ප්‍රතිදානය ලෙස අපි ලැබෙන්නේ. ඒතර කොන්දේසිය භාවිතා නොකර කේතේ පාවිච්චි කළා නම් අපිට ලැබෙන පිළිතුර බවට පත් වෙන්නේ 98. එහෙමනම් දැන් අපි කේතේ භාවිතා කරන ආකාරයේ උදාහරණ වලින් සාකච්ඡා කළා. අපි දැන් බලමු ප්‍රායෝගිකව මේක භාවිතා කළ මේ මැක්ස් කියන කේතේ භාවිතා කළා පිළිතුර ලබා ගන්න. ඒතර ප්‍රායෝගිකව භාවිතා කරන්න මම යොදාගන්නේ WAM server කියන software එක. එනවා මම WAM server එකට යොමු වෙලා ඔබට ඉතිරි පැහැදිලි කිරීම සිදු කරනවා. දැන් බලන්න මම WAM server එකට පැමිණලා තියෙන්නේ. ඔබට මේ පේන්නේ WAM server එකට අදාළ තීරය. ඒතර මෙහි මගේ database එකක් තියෙනවා, දත්ත සමුදායක් තියෙනවා, teaching. ඒක ඇතුලේ තියෙනවා student කියලා ගොනුවක්. මම මේ student කියන ගොනුව තමයි පැහැදිලි කිරීම සඳහා භාවිතා කරන්නේ. අපි එහෙනම් බලමු මෙතන තියෙන ලකුණු වලින් වැඩිම ලකුණු කීයද කියලා සොයා ගන්න. ඒතර ඔබට පුළුවන් SQL වලට යන්න. SQL වලට ගිහින් ඔබට කේතේ ලියන්න පුළුවන්. යනවා මා ලියනවා select. ඊට පස්සේ අපට ඕනේ වැඩිම ලකුණු යනවා max. ඊට පස්සේ තීරුව ST marks කියන තීරුවේ යනවා ST marks කියලා දෙන්න. ඊට පස්සේ වගුවේ නම දෙන්න from student. දැන් බලන්න කේතේ භාවිතා කරනවා. ඒතර ඔයාලා හැමෝම දන්නවා මේ වෙන විට semicolon අවශ්‍ය වෙන්නේ. මොකද WAM server එකේ semicolon ඉබේ මෙතන තියෙනවා. ඒ නිසා කේතේ අපිට ක්‍රියාත්මක කරන්න go කියන බටන් එක select කරන්න පුළුවන්. ඔබට පේනවා විශාල මාර්ගයේ 98 කෙනාගේ දැන් දැర్శණය වෙනවා. ඒ වගේම අපි බලමු මෙතන තියෙන දත්ත වලින් ICT විෂයට වැඩිම ලකුණු ලබාගත් ප්‍රමාණය වැඩිම ලකුණු කොච්චරද කියලා බලන්න ඕනේ නම් ඒතර එතෙන්දී අපි සාමාන්‍ය විදිහට කේතේ ලියලා මුලින්ම ඒ කියන්නේ select max ඊට පස්සේ අපේ වගුවේ නම ලියන්න ඕනේ field name එකට පස්සේ student marks කියන field එක ඊළඟට from වගුවේ නම අපි ලියනවා student. දැන් අපි කොන්දේසියක් දෙනවා. කොන්දේසිය හැටියට මා දෙනවා where ST subject. ඒතර ඔබ දන්නා ST subject කියන හේතුව මොකෝ ඒ subject කියන මාතෘකාව තුළ තමයි ICT කියන දත්තේ තියෙන්නේ. හරි. දැන් බලන්න කේතේ ක්‍රියාත්මක කළාම ප්‍රතිදාන ලෙස ආවේ 68. මොකද අපි දැක්කා ICT විෂය කරපු ළමයි 3 දෙනෙක් හිටියා. 3 දෙනාගෙන් වැඩිම ලකුණු නැවතම පෙන්වුවොත් දත්ත ගාබඩාව මේ බලන්න. ICT විෂය කරපු ළමයි 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාගෙන් වැඩිම ලකුණ 68 යන 68 කෙනාගේ තිරය තුළ දැర్శණය වෙනවා. ඒතර මේ කේතයට අදාළව සටහන් උදාහරණ සහිතව උසස් පෙළ 13 වෙනි පන්තියේ පොතේ තියෙනවා. ඔබට පුළුවන් මේ වීඩියෝ සමග ඒ සටහන බලන්න. එතකොට ඔබට සටහනත් එක්ක වීඩියෝ මෙනුවෙන් අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා.